උතුම් ධර්ම දානමය පින්කම ආරම්භ කරන්නට එත්සා සුපිරිසිදු දේවදූත මොර්තු මෝල්පයාන ස්ථානයේ පිරී වසුසිය මේ පෙර සිත මන්තා එතා සංයමයේ ගෞරවයෙන් පාද ස්පර්ශ දිවයින සදහසිතුව මහා වැඩි ප්‍රචාරය ඔබට මට මේ විරම අවස්ථාවයි මේ අත්පෝචනීය මහා රාජකීය අනුමාන සම්පූර්ණයි පූජනීය වන්දනීය රාජගිරියේ අරියඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමයි සංක්‍රාන්ත මේ ඔබට ගන්න වෙන්නේ. අපේ සාදු නාද ලබා දෙමින් ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ තාම මනරම්ව රමණීයව සදහැසිතින් යුතුව සකසා තිබෙන ධර්මාසනයට අසුන් ගන්නා මොහොත. එමනම් අපේ තව සුළු වේලාවකින් සමත විදර්ශනා ධර්ම ඥාන ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී දඹදිව බොහෝම ලස්සන චිත්‍රයක් තිබ්බ පිංගතුනි. මේ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා. මේ චරණ චිත්‍රය ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පිංගතුනි. එහෙමනම් පිංවතුල්ලා විචිත්‍රාකාරයෙන් ලස්සනාකාරයෙන් ප්‍රණීතාකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී ඒ විසිතුරු පින්කම් තුළින් අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් පින්වතුනි උතුම් තෙරුවන් උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණයයි පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ උතුම් ධම්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා තමන්ගේ පැවිදි ශ්‍රාවකයන් නමතලා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එමනම් ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට පැවිදි අපිට පින්වතුනි එවන් අනුශාසනාවන් කරලා තියෙද්දී ගිහි පින්වතුල්ලා හැටියට ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින සියලුම ගෞරවනීය සාමින් වහන්සේලා අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසිවලින් පාවඩවලින් උඩුවියන් වලින් මෙවන් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරද්දී පින්වතුනි අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා පින්වතුනි. ඒ නිහතමානී සතුට තමයි ඔබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙවන් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නයට දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසාය කියන කාරණය සිහිපත් වෙන නිසාමයි පිංගතුනි. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි පිංවතුල්ලාට මේ උතුම් ධර්මය දේශනා කරන්නේ. පිංවතුනි
ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුල්ලා හැටියට ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිව පත් කරන්න. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න ගුණයන්ගෙන් යොත් පින්වතුනි සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයන් සත්පුරුෂ මනුස්සයන් වැඳුම් පිදුම් ලබන තැනට අපිව පත් කරන්න. ඒ වගේම මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත බවට මහා සංඝරත්නය පත් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කොයි සානම් කැපවීමක් කළාද පිංහතුනි. විනය කාරණා 220ක් පනවමින් අධිකරණයන් 7ක් පනවමින් උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් පනවමින් සත්පුරුෂ දෙවියන්ගෙන් බ්‍රහ්මයින්ගෙන් මනුස්සයින්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මහා සංඝරත්නය පත් කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ ශක්තියෙන් මයි පිංහතුනි. ඒ නිසා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා ඔබලා එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ඒක මලත් මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේට මයි පිංහතුනි. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන්න තැනට අපිව පත් කළේ අවවාදයන් තුළින්. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ මොහොතේ මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසිවලින් පාවඩවලින් උඩුවියන් වලින් සුවඳදුම් වලින් පින්වතුලි මේ සිදු කර තියෙන සියලුම පූජාවෝ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සියතින් සකසා ප්‍රනීතභාවයෙන් සිදු කර තියෙන මේ සියලු පූජාවෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු සාදු සාදු. පින්වතුනි අපි ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව මොහොතක් මරණානුස්සතියට හිත යොමු කරමු. මොකද ලෝකේ යුදමය අවස්ථාවන් ඇති වෙලා තියෙන මොහොතක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණානුස්සතිය තරම් ආනිසංස සහිත වෙනත් භාවනාවක් නැහැ කියලා. අපේ ගිහි පින්වතුල්ලා මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න ගොඩාක් බයයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. ඔබ මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී ඔබ ධර්මයට ලං වෙනවා පින්වතුනි. ඔබ මරණය ජීවිතෙන් ඈතට දැම්මොත් ඔබ ධර්මයෙන් ඈතට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් සතර එර්දිපාදයෝ වඩයිද ඔහු කල්පයක් ආයුෂ ජීවත් වෙනවා කියලා. කල්පයක් ආයුෂ. කල්පයක් ආයුෂ කියන්නේ පින්වතුනි ඒ කාලවකවානුවල තියෙන දීර්ඝම උපරිම ආයුෂ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 120ත් 160ත් අතර කාලයක්. මොකද බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ සිටියා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ අවුරුදු 90ක් 80ක් 100ක් ජීවත් වෙන්න ඔබට අවශ්‍ය නම් ලෝකේ මොන යුදගිනි පැතුරුණත් බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා පින්වතුනි. ඔබට දීර්ඝායුෂ ලබන්න ඕනේ නම් කල්පයක් ආයුෂ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය නම් ඒ වගේම විදේශගතව රැකියා කරන අධ්‍යාපනය ලබන ඔබේ දුවා දරුවන් ඥාතීන්ට අනතුරක් නොවි ජීවත් වෙන්න අවශ්‍ය නම් ඊට අදාළ කුසල් ශක්තිය ඔබ තුල වැඩෙන්නේ පින්වතුනි සතර එර්දිපාද ධර්මය තුලින්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඡන්දය, වීරය, චිත්තය, විමර්ශා. ඒ නිසා ඔබ මොහොතක් සතර ඉර්ධිපාදයෝ ජීවිතයට එකතු කර ගනීද? ඔබේ ජීවිතයේ සතර ඉර්ධිපාදයෝ නිරතුරුව පුහුණු කරයිද? ඔබ කල්පයක් ආයුෂ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අවවාද කරනවා. ඔබලා උදේ පාන්දර කුටියෙන් බැහැර වෙලා පිණ්ඩපාතයට වඩිද්දී මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ. කොහොමද? මට මේ පිණ්ඩපාත චාරිකාවේදී සර්පෙක් දෂ්ට කරලා අපවත් වෙන්න පුළුවන්. මේ පිණ්ඩපාත චාරිකාවේදී සොරෙක් සතුරෙක් පහර දීලා මාව අපවත් වෙන්න පුළුවන්. මේ පිණ්ඩපාත චාරිකාවේදී හෘදා බාධයක් හැදිලා මාව අපවත් වෙන්න පුළුවන්. මේ පිණ්ඩපාත චාරිකාවේදී අකුණක් වැදිලා මාව අපවත් වෙන්න පුළුවන්. පින්වතුනි, මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අපිට කියන්නේ? මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මරණය අපේ ජීවිතේ කිට්ටුවට දෙනව ඇයි? පින්වතුනි, ධර්මයට ලං වෙන්න. ධර්මයට ලං වෙන්න. මොකද අපි මොහොතක් මරණානුස්සතිය මෙනෙහි කරලා අපි කුටියෙන් එළියට වඩිද්දී මරණීය අකුසලයක් අපේ විපාකෙට එන්න තිබ්බොත් අර වැඩුණ සතර එර්ධිපාදයන්ගේ ශක්තියෙන් ඒ මරණීය අකුසලය යටපත් වෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන අපිට දෙන්නේ මරණානුස්සතියයි. ඒ මරණානුස්සතිය අපිට දෙන්නේ උතුම් සතර එර්ධිපාදයෝ අපි තුල වඩන්න. ඒ සතර එර්ධිපාදය තුලින් අපිට ජීවිත අනතුරු තියෙන අකුසල් සංස්කාරයෝ විපාකෙට එන්න තියෙනවා නම් ඒ අකුසල් යට කරලා ඔබට දීර්ඝායුෂ ලබලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ කමඨහන් අපිට දෙන්නේ පින්වතුනි. ඒ නිසා අද සමාජයේ අප්‍රමාණ ළමා වයසේදී, තරුණ වයසේදී, මධ්‍යම වයසේදී, ඒ වගේම යුද බිම්වලදී අහිංසක දරුවෝ, අහිංසක තරුණයෝ, අහිංසක වැඩිහිටියෝ දාස් ගානම් මිය යනවා. අද අපේ රටේ මහපාරේ දවසට 7-8 දෙනෙක් වාහනවල හැප්පිලා මැරෙනවා. දිවිනසාගෙන 3-4 දෙනෙක් මැරෙනවා. දියේ ගිලිලා තව 4-5 දෙනෙක් මැරෙනවා. ඇයි පින්වතුනි? සතර එර්ධිපාද ජීවිතයට එකතු කරගන්නේ. මරණානුස්සතිය ජීවිතයට ගන්නෙ නෑ. මරණය කියන කාරණය ගැන හිතන්න බයයි. ඔබ මරණය කියන කාරණය ගැන හිතන්න බය නම් පින්වතුනි, දීර්ඝායුෂ ලබන්න ඔබ කැමති වෙන්න එපා පින්වතුනි. මරණය ගැන හිතන්න බය කෙනා දීර්ඝායුෂ ලබන්න කැමති වෙන්න එපා. මොකද මරණය ගැන නොහිතන කෙනා සතර ඉර්ධිපාද නොවඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මරණීය අකුසල් කොහෙන් හෝ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ලෝකේ යුදමේ අනතුරු තියෙන මොහොතක, ඔබේ ඥාතීන්නේ රටවල් වල ජීවත් වෙන මොහොතක පින්වතුනි, ඔබලාගේ ජීවිතයටත් ඥාතීන්ගේ ජීවිතයටත් ලැබෙන්නා වූ පරමාරක්ෂාව ඔබට ලබා දෙන්නේ මරණානුස්සතියෙන් වැඩෙන සතර ඉර්ධිපාද ධර්මයෝ තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සෑම කෙනෙක්ම දැස් පියාගන්න. දැස් පියාගෙන මොහොතක් සතර ඉර්ධිපාදයෝ වඩන, ඔබට කල්පයක් ආයුෂ ජීවත් වෙන්න මඟ කියන මරණීය අකුසල් තියෙනවා නම් ඒ මරණීය අකුසල් යටපත් කරලා ඔබට දීර්ඝායුෂ ලබලා දෙන්න. ඔබේ ඥාතිවරයාට, විදේශගතව ජීවත් වෙන ඥාතිවරයාට, යුද බියෙන් ජීවත් වෙන ඥාතිවරයාට අභය දෙන්න, ජීවිතේ නිදහස දෙන්න. පින්වතුනි, මොහොතක් සතර ඉර්ධිපාදයෝ වැඩෙන මරණානුස්සතියට හිත ගන්න. හැමෝම දැස් පියාගන්න. දැස් පියාගෙන ඔබේ මේ සුන්දර රූපය සිහියට නගා ගන්න. ඔබ මමය, මගේ, මගේ ආත්මය කියලා දකින ඔබේ මේ සුන්දර රූපය සිහියට නගා ගන්න. ඔබ මේ රූපයට කොච්චර ආදරේද? මේ රූපයට කොච්චර කැමතිද? මේ රූපය මමය, මගේ, මගේ ආත්මය කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් පින්වතුනි,
දැස් පියාගෙන නුවණින් දකින්න අනාගතේ යම් දවසක් එනවා පිංගතුනි මේ සුන්දර රූපය සීතල මලකඳක් වෙන දවසක් එනවා. මරණානුස්සතියට බය වෙන්න එපා. මේ ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව මහා පාරේ යද්දී ඔබව අනතුරෙන් වළක්වන භාවනාව වාහනයක් එළවගෙන යද්දී වාහනයේ අනතුරෙන් වළක්වන භාවනාව මුළු ලෝකෙම යුද බිය පැතුරුණත් ඔබේ ජීවිතය කුසලයෙන් ආරක්ෂා කරන භාවනාව මරණානුස්සතියට බිය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ ජීවිතය කියන්නේ කාරණා තුනකට කියලා. ඔබේ නෙමේ මේ ලෝක ධාතුවේ ජීවත් වෙන යම් මිනිසෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් අමනුෂ්‍යෙක් සතර අපා සත්වෙක් වේද ඒ සෑම සත්වයේගේ ජීවිතය කියන්නේ කාරණා තුනකට පිංගතුනි. මොකක්ද ඒ කාරණා තුන? එක ආයුෂය, දෙක උණුසුම, තුන පටිච්ච සමුප්පන්න විඥානය. ඔය කාරණා තුනයි ජීවිතයක් කියලා කියන්නේ. මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ ආයුෂයත් ක්‍රියාත්මකයි, උණුසුමත් ක්‍රියාත්මකයි, පටිච්ච සමුප්පන්න විඥානයත් ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබ ජීවත් වෙනවා පිංගතුනි. නමුත් අනාගතේ යම් දවසක් එනවා ඔබේ ආයුෂ ඉවර වෙලා ඔබේ ශරීරයේ උණුසුම පහව ගිහිල්ලා ඔබේ පටිච්ච සමුප්පන්න විඥානය පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට බැහැරට යන දවසක් එනවා. එදාට අපි කියනවා මැරුණා කියලා පිංගතුනි. ආයුෂ ඉවරයි, පටිච්ච සමුප්පන්න විඥානය පටිච්ච සමුප්පන්නව බැහැරට ගියා, ශරීරයේ උණුසුම පහව ගියා. එදාට ඔබේ ඔය රූපය සීතල මලකඳක් වෙන හැටි නුවණින් දකින්න. ඔබේ ඔය රූපය සීතල මලකඳක් වෙන හැටි නුවණින් දකින්න බය වෙන්න එපා. මේ සතර ඉර්ධිපාද වැඩෙන භාවනාව, ඔබේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, මොන යුද බිය පැතුරුණත් ඔබව ආරක්ෂා කරන භාවනාව, විදේශගත ඔබේ ඥාතියාව ආරක්ෂා කරන භාවනාව, දැස් පියාගෙන නුවණින් දකින්න. ආයුෂය ඉවර වෙලා උණුසුම පහව ගිහිල්ලා පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නව බැහැරට ගිය ඔබේ සීතල මලකඳ නුවණින් දකින්න. මේ ඔබේ සීතල මලකඳයි ඔබ මේ නුවණින් දකින්නේ. මේ සීතල මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි නුවණින් දකින්න. බය වෙන්න එපා. මේ සතර ඉර්ධිපාදය වැඩෙන භාවනාව, ඔබේ කුසල් ශක්තිමත් කරන භාවනාව, දැස් පියාගෙන නිල් පැහැ ගැන්විලා ඉදිමිලා තියෙන ඔබේම මලකඳ නුවණින් දකින්න. මේ ඔබේම රූපයයි, ඔබ මේ මගේ මගේ ආත්මය කියලා පෝෂණය කරන ඔබේම රූපය දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමිලා තියෙන ඔබේ සීතල මලකඳ නුවණින් දකින්න. පින්වතුනි, දවස් 4ක් 5ක් යනකොට මොකද වෙන්නේ? මේ නිල් පැහැ ගැන්විලා ඉදිමිලා තියෙන සීතල මලකඳේ ඇසෙන් ඕජාව ගලනවා, කනෙන් ඕජාව ගලනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් ඕජාව ගලන හැටි නුවණින් දකින්න පින්වතුනි. එදාට ඔබේ ඇස් වලින් ගලන්නේ සතුටු කඳුළු නෙමේ. එදාට ඔබේ ඇස් වලින් ගලන්නේ කුණු ඕජාව. මේ කන් දෙකෙන් ගලන්නේ කුණු ඕජාව. මේ නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් ගලන්නේ සීතල මල කඳේ කුණු ඕජාව. කිරි පැහැ සුදු පැනුවෝ දාස් ගණන් මතුවෙනවා නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර ඇස් දෙක කවදා හරි දවසක පණුවන් දාස් ගානක් නලියා මතුවෙන ඇස් දෙකක්මයි පිංගතුනි. ඔබේ මේ සුන්දර කන් දෙක, නාසය, දිව, ශරීරය අනාගතයේ යම් දවසක කුණු පණුවන් දසදහස් ගානක් නලියා මතුවෙන රූපයක්මයි. දැස් පියාගෙන නුවණින් දකින්න මේ සතර ඉර්ධිපාද වැඩෙන භාවනාව,
ඔබේ මරණීය අකුසල් යටපත් කරන භාවනාව, යුදබිය ඉදිරියේ ඔබව ආරක්ෂා කර දෙන භාවනාව, දැස් පියාගෙන නුවණින් දකින්න ඔබේ සීතල ඉදිමුණු නිල් පැහැ ගැන්නුන මල කඳේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් වැగిරෙන කුණු ඕචාව නුවණින් දකින්න. පින්වතුනි දැන් දවස් 4ක් 5ක් ගිහිල්ලා දවස් 5ක් 6ක් යද්දී මේ කුණු ඕජාවේ දුර්ගන්ධය සුසාන භූමිය පුරා පැතිර යනවා, කැලේ පුරා පැතිර යනවා. කුණු කන සත්තු, මල කුණු කන සත්තු, හිවල්ලු නරියෝ, ගමේ ඉන්න බල්ලෝ, කිඹුල්ලු තලගොයි කබරයෝ මේ කුණු ගඳට වහ වැටිලා ඔබේ කුණු වෙන මල සිරුර ළඟට ඇදෙන හැටි නුවණින් දකින්න. පින්වතුනි ඇදිලා මේ රූපය කෑලි කඩ කඩා තලු මර මරා රස විඳින හැටි නුවණින් දකින්න. ඔබේම රූපයයි ඔබේ මේ සුන්දර රූපය එදාට තලු මර මරා රස විඳින්නේ කැලේ ඉන්න මලකුණු කන සත්තු. පින්වතුනි අද ඔබ මේ ඇස් දෙක තලු මර මරා රස විඳිනවා. මේ ඇස මගේ, මේ ඇස තුල මා සිටිනවා, මා තුල මේ ඇස තියෙනවා කියලා ඇස තලු මරමරා රස විඳිනවා. ඔබ මේ කන් දෙක තලු මරමරා කනේ පස්සේ ඇසේ පස්සේ රස විඳිනවා. මේ නාසය දිව ශරීරයේ මනසේ පස්සේ තලු මරමරා ඔබ අද රස විඳත් අනාගතේ දවසක් එනවා ඔබේ මේ ඇස කන නාසය දිව ශරීරය තලු මරමරා රස කර කර කන්නේ කැලේ ඉන්න හිවල්ලු නරි ටික, කබරයෝ ටික, තලගොයි ටිකයි. දැස් පියාගෙන නුවණින් දකින්න, දැස් පියාගෙන නුවණින් දකින්න. එදාට ඔබේ මේ රූපය තලු මරමරා රස විඳින්නේ සුසාන භූමියේ කැලේ ජීවත් වෙන මලකුණු කන සත්තු. පින්වතුනි අවසානයේ කාල ඉවර කළා සුදු පැහැ ලේ තැවරුණු ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙනවා නුවණින් දකින්න. මේ ඔබේ ඇටසැකිල්ලයි සුදු පැහැ ලේ තැවරුණු ඇටසැකිල්ල සුසාන භූමියේ ඉතුරු වෙලා මොකද කරන්නේ? අර ගමේ ඉන්න බල්ලෝ ටික ඇවිල්ලා, නරි ටික ඇවිල්ලා, හිවල්ලු ටික ඇවිල්ලා මේ ඇටසැකිල්ලත් කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා තලු මරමරා රස විඳින හැටි නුවණින් දකින්න. තලු මරමරා රස විඳින හැටි නුවණින් දකින්න. අවසානයේ මොකක්ද වුනේ? මේ ඇටසැකිල්ල අවසානයේ තිරිසන් සතෙකුගේ ආමාශයේ ආහාරයක් වුණ හැටි නුවණින් දකින්න. තිරිසන් සතෙකුට වර්ණය, සැපය, බලයක් වුණ හැටි නුවණින් දකින්න. පින්වතුනි අපේ මේ සුන්දර රූපය, මේ මමය, මගේ, මගේ ආත්මය කියලා පින්වතුනි ආස්වාදයෙන් ගන්න මේ සුන්දර රූපේ අවසානය මොකක්ද පින්වතුනි? මේ සුන්දර රූපේ අවසානය තිරිසන් සතෙකුගේ ආමාශයේ ආහාරයක් බවට පත්වෙන හැටි නුවණින් දකින්න. එහෙම නැත්නම් පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැඩවිලුන්ගේ ආමාශයේ ආහාරයක් වෙන හැටි නුවණින් දකින්න. දැන් මේ ඔබ වඩන්නේ මරණානුස්සතියයි. ඔබ මේ සුන්දර රූපය අනාගතයේ යම් දවසක තිරිසන් සතෙකුගේ ආමාශයේ ආහාරයක්, වර්ණයක්, සැපයක්, බලයක් වෙන හැටි නුවණින් දකින්න. ජීවමාන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පින්වතුනි පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. පූජනීය අලු ගොඩක්, පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක්. මේ අපි දකින්නේ මරණානුස්සතියයි. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යුදගිනි පැතිරෙනවා නම් පින්වතුනි ඔබේ හෘද සාක්ෂිය ඇවිලෙන්න දෙන්න එපා. ඔබේ හෘද සාක්ෂිය ඔබේ පස්සය හේතුවෙන් සකස් වෙන විඳීම් ඇවිලෙන්න දෙන්න එපා. මොකද එතකොට ඔබත් යුදගින්නක් මැදයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබේ හදවතේ ගිනි නිවා ගන්න.
බුදුරජාණන් වහන්සේ ඔබට දෙන සුන්දර කමටහනයි මරණානුස්සතිය පිංගතුනි. ඒ නිසා යුද්ධය සිහිපත් වෙද්දී විදේශගතව සිටින ඔබේ ඥාතිවරයා දුවා දරුවා සිහිපත් වෙද්දී මොහොතක් පිංගතුනි යුද්ධය තුලින් ධර්මය දකින්න, යුද්ධය තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න, යුද්ධය තුලින් චතුරාර්ය සත්‍යය දකින්න, යුද්ධය තුලින් දුක්ඛ සත්‍ය දකින්න. පිංගතුනි අපි යුද්ධය තුලින් ධර්මය දකින්නේ පිංගතුනි. අපි යුද්ධයක් තුලින් දකින්නේ ඇලීම් සහ ගැටීම්, තෘෂ්ණාවට අවිද්‍යාවට පණ දෙන, තෘෂ්ණාවට අවිද්‍යාවට ආහාර දෙන පිංගතුනි අධර්මයමයි අපි දකින්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මරණානුස්සතිය ජීවිතයට එකතු කරගෙන ඔබලාගේ ජීවිතයට බලපාන මරණීය අකුසල් තියෙනවා නම් මහපාරේ අද්දි වෙන්න පුළුවන්, ගෙදර ඉද්දි වෙන්න පුළුවන්, වැඩපලේ ඉද්දි වෙන්න පුළුවන්. ඒ මරණීය අකුසල් යටපත් කරලා පිංගතුනි දීර්ඝායුෂ ඔබට ලබන්න නම් මරණානුස්සතිය ජීවිතයට එකතු කරගන්න. මොහොතක් මේ වැඩුවා වූ මරණානුස්සතිය රැට නින්දට යන්න පෙර ආතුව ජීවිතෙන් දකින්න. ඔබේ මේ සුන්දර රූපය, ආයුෂය, උණුසුම, පටිච්ච සමුප්පන්න විඥානය පහව ගිය සීතල මල කඳක් කරලා මොහොතක් දැකලා නිදාගන්න. සීතල මල කඳක් කරලා මොහොතක් දැකලා නිදාගන්න. උදේ පාන්දර ගෙදරින් එළියට බහින්න පෙර ආතුව මොහොතක් මරණානුස්සතියට හිත ගන්න. කවදාක්වත් ඔබේ ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ. මහපාරේදී අනතුරක් වෙන්නේ නැහැ. වාහනේදී අනතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා පිංගතුනි මරණානුස්සතිය ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. එවිට ධර්මයට ඔබ ලං වෙනවා. එවිට ඔබ කුසලයට ලං වෙනවා. එවිට ඔබ ධම්මානුපස්සනාවට ලං වෙනවා. ඒ තුලින් ඔබ තුල වැඩෙන අයෝමය කුසල් ශක්තිය මරණීය අකුසල් යටපත් කරලා ඔබලාට දීර්ඝායුෂ ලබලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය කුමක්ද කියලා අපිට දේශනා කරලා තියෙනවා. මං ඔබෙන් ඇහුවොත් ලෝකය කියන්නේ මොකක්ද කියලා ඔබ කියන්නේ මොකක්ද? ලෝක සිතියම ඇතුලේ තියෙන ලෝකයයි ලෝකය. ඇමරිකාව, රුසියාව, ජපානය, චීනය මෙන්න අපේ ලෝකය. එහෙම නැත්නම් අපේ මේ ඇසට අරමුණු වෙන ඉරහඳ තාරකා ග්‍රහලෝක මෙන්න අපේ ලෝකය. පිංගතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්මයන් පුරලා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ලෝකේ සැබෑ අර්ථය අපිට කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර්ථය අපි දකින අර්ථය නෙමේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ අර්ථය හැටියට පනවන්නේ මොකක්ද පිංගතුනි? කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි. ඔන්න ලෝකයේ ස්වභාවය. ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි. දැන් අපි යන්නේ ලෝකය හදන්නනේ. අපි යන්නේ ලෝකය හදන්න. නමුත් අපි ලෝකය හදන්න ගියත් බුදුරජාණන් වහන්සේ ලෝකයේ අර්ථය හැටියට පනවන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි. කුමක්ද කැඩෙන්නේ? කුමක්ද බිඳෙන්නේ? කුමක්ද විසිරෙන්නේ? රූපය කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතිනවා. රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. වේදනාවෝ ඇසුරෙන් සකස් වෙන හඳුනා ගැනීම සංඥාවෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. සංඥාවෝ හේතුවෙන් සකස් වෙන්නා වූ සංස්කාරයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. සංස්කාරයෝ හේතුවෙන් සකස් වෙන දැනීම් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. ඔන්න ලෝකයේ අර්ථය පිංගතුනි. අන්න බුදුරජාණන් වහන්සේ පනවන ලෝකයේ අර්ථය අපිට පේනවා. රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මොකද්ද මේ රූපය කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේවාට අරමුණු වෙන බාහිර රූපයන්. පිංගතුනි දැස් සරල ලෝකයේ දිහා බලන්න. රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා.
මේ මොහොතේ නිරෝගීව ඉන්න ඔබ තව මොහොතකින් රෝගී භාවයට පත්වෙනවා. මේ මොහොතේ තාරුණ්‍යෙන් ඉන්න ඔබ තවත් දින කීපයකින් වයෝවෘද්ධ වැඩිහිටි භාවයට පත්වෙනවා. පින්වතුනි මේ රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා. අද ලෝකයේ දිහා බලන්න මැද පිට දිග දිහා බලන්න රූපයන් කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය නුවණින් දකින්න මොනසා වේගයෙන් රූපයෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවද අධ්‍යාත්මික බාහිර රූපයන් මොකක්ද මේ අපි දකින්නේ සුන්දර දහමක් පින්වතුනි සුන්දර දහමක් ඒ රූපයන් කැඩෙනවා බිඳෙනවා විසිරෙද්දි දහස් ගණන් අහිංසක මිනිස්සෙන්ගේ රූපයෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙද්දි කෝටි ප්‍රකෝටි ගණන් වටින දේපල ගොඩනැගිලි කැඩිලා බිඳිලා විසිරෙද්දි පින්වතුනි ධර්මයේ දකින්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මීට වසර 2600කට පෙර ආතුව දේශනා කොට වදාළ උතුම් දහමයි අපි මේ දකින්නේ ලෝකේ සැබෑ අර්ථය රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා අපේ ඇස් දෙකට පේනවා මේ ආධ්‍යාත්මික රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා අපේ ඇස් දෙකට පේනවා මේ ඇසට අරමුණු වෙන බාහිර රූපයෝ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා අපේ ඇස් වලට පේනවා පින්වතුනි සුන්දර දහමක් ඒහි පස්සික දහමක් ඕපනයික දහමක් මේ අපි දකින්නේ ඊළඟට පින්වතුනි මේ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවෝ සැප වේදනාවෝ දුක් වේදනාවෝ උපේක්ෂාවෝ අදාර මැද පෙරදිග දිහා බලන්න මෙච්චර කාලයක් වින්දා වූ සැප වේදනාවෝ කැඩිලා බිඳිලා විසිරිලා යනවා කැඩිලා බිඳිලා විසිරිලා යනවා ඒ වගේම දුක් වේදනාවොත් තව මොහොතකින් කැඩිලා බිඳිලා විසිරිලා යනවා පින්වතුනි ඔබ මේ මොහොතේ සැප වේදනාවක් අත්විඳත් මේ සැප වේදනාව තව කොච්චරනම් පුංචි මොහොතකටද මේ සැප වේදනාව කැඩිලා බිඳිලා විසිරිලා යනවා ඊළඟට දුක් වේදනා ඒ දුක් වේදනාවත් කැඩිලා බිඳිලා විසිරිලා ආයිමත් සැප වේදනාවක් මේ මොහොතේ ඔබ ලබන මේ උපේක්ෂා විඳීම මොහොතකින් කැඩිලා බිඳිලා විසිරිලා යනවා ලෝකයේ දිහා බලන්න රූපය ඇසුරෙන් රූපේ පස්සය හේතුවෙන් සකස් වෙන සැප වේදනාවෝ කැඩිලා බිඳිලා විසිරිලා යන අපූර්ව බලන්න පින්වතුනි සුන්දර දහමක් අපි මේ දකින්නේ සුන්දර දහමක් ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෝකාර්ථය සක් සුදක්සේ ඒහි පස්සිකව අපි දකිනවා පින්වතුනි